යමුද මචං වේගෙන්. මේ හරක් සෙට් එකක් එනවා මචං. බයිකල් ඉස්සන හොඳට මේ උක්මල් මචං. හම්බෙගමු යන්න හිතන්නේ තනමල්ලිල පැත්තට තාත් ඉන්නා. අපි තෙල් ටිකක් ගහගමු. ඕකටත් එක්ක හොඳයිනේ. 1500. මේ මූඩිය ඉන්න වාතේ ගමන ගෙදරින් පටන් ගත්තා අම්බගමුවට යන්න. අම්බගම කියන්නේ තනමල්ලිල අම්බගමු තමයි මචං ඈ. ඇඹිලි පිටි කියවම කට්ටියට මතක් වෙනවා තනමල්ලිලනේ. වැස්සකුත් කඩා පාත්තේ බොහෝ දුරට මම ට්‍රයිපොඩ් එක ඒ ටික ගත්තා මචං. ඒ ඉන්නෝ වට ලස්සන කුරුල්ලෝ. මේ මං ගවර Apex lens එක තියෙනවා මේ ෆෝන් එකට ගන්න 1825. ලොකුවට නා ෆොටෝ ගන්න බෑ. සාමාන්‍ය normal විදියට පොඩි වීඩියෝ කෑල්ලක් කරේ මේ ගන්න පුළුවන් ඒක ලස්සනට. මොරගටි පාර දැම්මා. මෙතන ඉඳන් හරියටම කිලෝමීටර් 45ක් වගේ තියෙනවා ඉඩමටම. මම තනමල්ලිල පැත්තට හැරෙන්නේ නැහැ. එතනින් වම් අත පැත්තට හැරිලා යනවා මේ හම්බෙගමුවට. පාඩු පොඩි වැඩක් පෙන්වන්න හදන්නේ මේ උක්මල් මචං. මල් කිකුණට පස්සේ ඇත්තටම උග්ගස් වලින් වැඩක් නැහැ. මේ මං හිතන්නේ අර මේ පහුගිය කාලේ සීනි බැක්ටීරියා වහලා අර එහෙම ඉදුමුන්නේ ඒකටත් එක්ක තමයි මේ වෙන්නේ නැත්තේ. අපි චුට්ටක් ගිහලා බලමු. ඒක 아무තු ලස්සනක් තියෙනවා. ඔයාලා පේන්නේ නැතිඳ පොඩි ෂෝට් එකක් ෆෝන් එකෙන් අරන් දාන්න. මේ පැත්තේ මාර ලස්සන තැන් තියෙනවා මචංලා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. අට්ටම ලස්සන තැන් ටිකක් තියෙනවා. පේනව නේද ඔයාලා? වානෝ ලස්සන මේ කුඹුරක් වැවක් නෙවෙයි ඈ. කුඹුරක් දැන් වැවක් වෙලා තියෙන එක. මචං මේ ට්‍රයිපොඩ් එක දිග අරගෙන බලමු. මේව මචං ඇත්තටම පාටම ලස්සන ලොකේෂන්. ඒ කියන්නේ මේ මට තේරෙන්නේ නැහැ. මම මාර ආසයි මේකට. ගොඩක් කට්ටියට මේ වෙන කට්ටක් නේ. මන්න ආසම ලයිෆ් එක තමයි මේක මචංලා. ඉතින් පුළුවන් විදියට මේ වගේ තැන්ටලා වෙලාවත් තියනලාට මම ඉතින් පුළුවන් තරම් කුරුල්ලන්ගේ එහෙම ෆොටෝස් ගන්න try කරනවා. නැත්තම් සත්තුන්ගේ එහෙම නැත්තම් ඉතින් ගහක කොලක මලක මන් ලයිෆ් එක ගෙවන විදියට සමහර කට්ටිය කැමති ඇති කියලා. ගොඩක් කොල්ලන්ට ඇත්තටම නිදහස නැති එක හේතුව තමයි තියෙන්නේ. මටත් නෑ මචං. මටත් නිවාඩු දවස් 10 නේ තියෙන්නේ. මාත් ඇවිල්ලා ඒ දවස් 10 තමයි මෙහෙම ඉඳලා ගිහිල්ලා ආයි ඉතින් සුපුරුදු පරිදි තමයි මම කරන කන්ටෙන්ට් මම ඒ ඇතුළට ගිහිල්ලා එහෙම දානවා. ඉතින් ගොඩක් කට්ටිය හිතන්නේ මම දවස් 365ම එළියේ ඉන්නවා කියලා. නෑ මචංලා. මම ජොබ් එකක් කරනවා. ඒ කරන අතරතුර තමයි මෙහෙම මම ජීවිතය ගෙවන්නේ. කවදාද හිතන් ඉන්නවා ලෝකෙ වටේ යනවා කියලා. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක් විදියට ඒ කියන්නේ මේ මට උනේ ඇත්තටම මේ නෝමල් ලයිෆ් එකේ ලෝකෙ වටේ යනවා මචං. දැන් මම මේ ලොකේෂන් එකෙන් යනවා මචං. තාම ඉන්නේ මේ මොරකැටිය පහු කරා විතරයි. බයිකල් ඉස්සන හොඳටම සෑට තව ලස්සන තැන් තියෙනවා. ඔයාලා ෆිෂින් මේ අයිලන්ඩ් ෆිෂින් අයියා ඉන්නේ මේ හම්බෙගමේ වසන්ත අයියා කියලා කියන්නේ. එයා ඉන්නෙත් ඔය හරිය තමයි. අපි යන හරිය. මට කවදාක හම්බෙලා නැහැ බොරු කියන්නේ මොකටද? මේ හම්බෙගම ව්‍යවහාරී තමයි ඉන්නේ. සමහර මිනිස්සු ඉන්නෝ සල්ලි තියාගෙන වගා කරනවා. ඒ වෙන මොකුත් හින්දා නෙවෙයි මානසික නිදහස වෙනුවෙන්. ඒ කියන්නේ මේ ඔය පැලයක් එහෙම හැදීගෙන ඉද්දි ඒක මාර ෆීලින් එකක් අපිට දැනෙන්නේ.
ගොඩක් දුර යන්න තියනවද? හරි හරි හරි. මේ හරක් සෙට් එකක් එනවා මචංලා. ඒ මුන්ට මේ හරක් කියන්න බෑ. මම අන්පේ හරක්ට වැඩිය හොඳයි ඇත්තටම. අහිංසක මිනිස්සු මචං. ඔක්කොම ඉඩම් හාලා තියෙන්නේ මචං. සමහර ඉඩම් වල තල ගහලා තියෙනවා. මේ තමයි මචංලා ගමේ ආත. යමුද මචං වේගි. මේ පැත්තේ මිනිස්සුන්ගේ ජීවිතය ඉතා සරලයි. ඒ කියන්නේ මේ ලොකු දේවල් නැහැ ඉතින් අතට. මේ හරිය ටිකක් දියුණුවේ. බොරු කියන්න මොකද මේ හරිය ටිකක් කවුලක් නැහැ කොල්ලෝ ඉස්කෝලේ යනවා. සාමාන්‍යයෙන් හොඳ ජීවන තත්ත්වයක් තියෙනවා මේ හරිය. මේ හම්බේ ගමුවේ ඇතුළට වෙන්නේ ඉතින් ඇත්තටම ඉන්නවා තාම මේ හෙන දුප්පත් කට්ටිය. මේ ඔක්කොම ඉරුම් පිටවල තියෙනවා මචං. මේ හරියට මචංලා අලියනවා. මේ ඔය හැමතැනම අලි වැටවල් ගහලා දෙනවා. මේ ඇතුල් පාරවල් වලට යන්න සෙට් වෙන්නේ නැහැ නේ. දැන් මේ මම යන්නේ දන්න හින්දා. තේනව නේද මචංලා? කෙහෙල්. ඒ උඩින් යන්නේ අලි වැට මචං. ඒ අලුත් සිස්ටම් එකකට ගහලා තියෙන්නේ. ඒතර අලින්ට කඩන්න බෑ මචංලා. ඒ කියන්නේ උට අර කඩන්න පුළුවන් යන්නේ කණුව පාමුලට ගියොත් නේ. මේක දැන් අර උඩින් පොඩ්ඩක් ඉස්සරහට දාලා වෙලා එල්ලෙන විදිහට ගහන්න. එතකොට මේ යන්න කලින් උට කරන්ට් එක වදිනවා. මචං මේ පටන් ගන්නෙ මේ හම්බෙගමුව මචං අලිමංගඩ. දෙකක් තියෙනවා. තව එකක් එහාත් තියෙනවා. මේ තමයි පළවෙනි එක. අලි නම් නෑ මචං. හරක් නම් ඉන්නවා වගේ. ඔය තියෙන අලි වෙටි එහෙම මචං. මචංලා හම්බෙගමු යන වැඩේ මම මෙතනින් තාත්තට බඩු ටික දුන්නා. ඒ පිටිපස්සෙන් යන තාත්තා. මේ ස්කූටිය ආව තාත්තා මෙතෙන්ට. මේ ගෙදරින් ගෙනාව ඉතින් ඔය අඩුම කුඩුම ටික. මොකද හේනේ මේ දවස්වල මෙහෙට බඩු එනවා නැත්තේ නෑ. හම්බෙගමේ බඩු තියෙනවා. ඒ වුණාට මේ තාත්තා ආවේ නෑ මේ හේනේ කවුරුවත් නැති හින්දා.